නොගසවනේ අපේ මීළඟ විශේෂාංගය සූදානම් වෙලා තියෙන්නේ දැන් කාන්තා පුරුෂ කිසිම ભેදයකින් තොරව ගොඩක් දෙනෙක් මුහුණ පාන ගැටලුකාරී තත්වයක් ගැන ඒ තමයි හිසකෙස් යාම කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් දවසකට යන හිසකෙස් ප්‍රමාණයට වඩා හිසකෙස් යන එක ගැටලුවක්නේ. අන්න ඒ ප්‍රශ්නයට විසඳුමක් විදිහට චීන කටු ප්‍රතිකාර කොයි විදිහටද කරන්න කියන කාරණාව කතා කරන්න තමයි අපි සූදානම්. ඉතින් ඊළඟ අපි ඒ වෙනුවෙන් අද දවසේදී ආරාධනා කරා කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතාට ආයුබෝවන් ඔබතුමන්ට. වෛද්‍යතුමනි දැන් අපි ගොඩාක් කලාවට මේ සති ගණනාවක් මුළුල්ලේ අපි චීන කටු ප්‍රතිකාර ගැන කතා කරනවා. හැබැයි හිසකෙස් යාම කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඒක අපිට තියෙන අපේ රූපය සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. මේකට කොයි විදිහටද අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් කියන කාරණේ කතා කරන්න කලින් හිසකෙස් යාමට හේතු අපි කතා කරොත්. මෙහෙම කටු චිකිත්සා මීට වසර 2500ක් එහෙම නැත්නම් මේ 3000කට පමණ වූ දිගුවන් ඉතිහාසයක් තියෙන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔස්සේ බිහි වූ ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත් පැරණිතම ලෝකවල ඇති වෛද්‍ය ක්‍රමයක් වන මේ කටු චිකිත්සාව තුළින් විවිධ වූ රෝගාබාධ අප ශරීරයේ ඇතිවෙන්නා වූ මිනිස් සත්වයාට සහ ඇතිවෙන්නා වූ ශරීරයේ ඇතිවෙන්නා රෝගාබාධ සුව කිරීමට මහත්සේ උපකාරී වෙනවා. ඒ අතර ගත්තොත් මේ රූපලාවන්‍ය පැත්තෙන් ගත්තොත් පංච කල්යාණයෙන් එකක් වන මේ කේශ කල්යාණය ඒ වගේම සුන්දර වතක් නිරෝගී දිවියක් ලබා ගැනීම කටු චිකිත්සාව මහත්සේ ආශ්‍රයශීලක් වෙනවා. ඒ වගේම ඈත අතීතයේ ඉඳලා භාවිතා කරන්නේ සුන්දරව ඉන්නට. ඒ වගේම වර්තමානයේ වන විට බොහෝ දෙනාට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි කාන්තා පාර්ශ්වය හෝ වේවා පිරිමි පාර්ශ්වය වේවා මොවුන්ට තියෙන ප්‍රධාන ගැටලුව බොහෝ තරුණ තරුණියන්ට මැදිවි අයට තියෙන ගැටලුවක් තමයි අකලට කෙස් ගැලවී යාම. සාමාන්‍යයෙන් කෙස් ගසක තිබිය යුතු ආයු කාලයක් තියෙනවා. ඒ ආයු කාලය ඒ කෙස් ගසක ආයු කාලය ඉවර වූ විට නැවත ඒ කෙස් වර්ධනය වීම සිදු වෙනවා. ඉන් පරිබාහිරව මේ ගැලවී යන හිස කෙස් වලට නැවත හිස කෙස් වර්ධනය නොවීම අකලට කෙස් ගැලවී යාම කියලා කියනු ලබනවා. දැන් මේට හේතු කාරණා රාශියක් තියෙනවා. දැන් විශේෂයෙන්ම හිස කෙස් ගැලවී යාමට හේතු කාරණා අතර ප්‍රධාන වශයෙන් වෙනවා හිස කෙස් පෝෂණයට අවශ්‍ය නිසි පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට නොලබා ගැනීම ආහාර පාන නොලැබීම. ඒ වගේම ගර්භණී කාලය තුල මව විශේෂයෙන්ම විටමින් ඌනතාවයන් සහ විවිධ වූ පෝෂණ ඌනතාවයන් පෙළීම. ඒ වගේම කොණ්ඩේට විවිධ වූ ක්‍රීම් වර්ග, ජෙල් වර්ග, ෂැම්පූ වර්ග නොගෙනපෙන්නා වූ විවිධ වූ මෝස්තර කිරීමට යාම හේතු කාරණාවක් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් බොහෝ දෙනෙක් යුරෝපීය රටක භාවිතා කරන ෂැම්පූ වර්ගයක්, කන්ඩිෂනර් වර්ගයක් නැත්නම් මේ විවිධ වූ දේ ආලේප කරනවා ඒ රටේදී. හැබැයි ඔවුන් අපරටටත් ඒව ගෙනල්ලා සමහර අවස්ථාවල ඔවුනුත් ආලේප කරලා ඔවුන්ගේ හිත මිත්‍රාදීන් ලබා දෙනවා. එතකොට වෙන්නේ අර තියෙන කොණ්ඩෙත් යෑම තමයි වෙන්නේ. ඉතින් අර කොණ්ඩේ යාමට මේක හේතු කාරණා ප්‍රධාන වශයෙන් වෙනවා. ඒ වගේ දේශගුණ විපර්යාසය. ඒ වගේම විශේෂයෙන්ම තවත් ප්‍රධාන හේතු ආරය. මව සහ පියාගේ කොණ්ඩය යනම නම් බොහෝ අවස්ථාවල බොහෝ තරුණයන්ගේ පියාගේ තට්ටය පෑදී තියෙනවා නම් ඔබතුමී දැකලා ඇති බොහෝ පුතාලාගේ දරුවන්ගෙනුත් බොහෝ අවස්ථාවල තට්ටය පෑදී තියෙනවා. ඒ වගේම කෙස් ඊට අමතරව හිස කෙස් ආදී නිසි ආකාරයෙන් පවිත්‍ර නොකර ගැනීම. ඒ වගේම දිනපතා විශේෂයෙන් ස්නානය නොකිරීම. බොහෝ අය සතියක වතාවක් ඒ ආදී වශයෙන් දෙපාරක් වගේ තමයි ස්නානය කරනවා. නමුත් එහෙම නෙවෙයි. අපි අවම වශයෙන් දවසක් කර දවසක් පුළුවන් නම් දිනපතාම හරි එහෙම නැත්නම් දවසක් කර දවසක් ස්නානය කරන්න. මොකද අපි කාර්මිකකරණ පරිසරයක් තමයි වාසය කරන්නේ ජීවත් වෙන්නේ. එහිදී විශේෂයෙන්ම මේ දුම් දූලි ආදී හිසේ තැන්පත් වෙන හේතු කාරණා ප්‍රධාන කාරණාවක් වෙනවා. එහිදී හිස නිසි ආකාරයෙන් පවිත්‍ර කර යුතු වෙනවා. ඒ වගේම හිස කෙස් අධික ලෙස ඇතිල්වීම. දැන් කොණ්ඩේ අපි නාලා ඒ වගේ කොණ්ඩේ අධික ලෙස ඇතිල්වීම නැත්නම් පිහිදෑම. කොණ්ඩේ පීරන තුවා ඒ වගේම පණ ආදී නිසි ආකාරයෙන් පවිත්‍ර නොකර ගැනීමත් හිසකෙස් යාමට හේතු කාරණා වෙනවා. ඒ වගේම විවිධ මෝස්තර මොඩලින් කිරීම නැත්නම් මෝස්තර නිරූප ශිල්පී රංගන ශිල්පීන් බොහෝ විට විවිධ හෙයර් ස්ටයිල් කරන යනවා. දැන් කොණ්ඩේ අයන් කිරීමට යාම, කොණ්ඩේ විවිධ වර්ණ ගැනීමට යාම හේතු පාදක බොහෝ අවස්ථාවල මේ කොණ්ඩේ ගැලවී යාම, පැලීම කෙස්සකින් මේට හේතු කාරණා වෙනවා. මේ වගේ හේතු කාරණා තමයි බොහෝ වෙන්නේ. හේතු කාරණා අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම අතර තියෙන දේවල් මේ සම්බන්ධයෙන් පාලනයක් ඇති කරගන්න අපි හැමෝම වගකීමක් ගන්න ඕනේ. අපේ හිසකෙස් වලට ආදරය කරනවා. දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හිසකෙස් ගැලවී යන කෙනෙක් ගැලවී යන අපි දකින බොහෝ දෙනෙක් අතර තියෙන ගැටලුවක්. ඒ වගේ මේ ප්‍රශ්නෙට චීන කටුලින් තියෙන ප්‍රතිකර්ම කොහොමද කියලා අපි කතා කරන්නේ. එතකොට දැන් අපි දන්න ආකාරයේ චීන කටුලින් කරන නිල සම්බන්ධයෙන් කරන ප්‍රතිකර්ම ක්‍රමය. ඒතකොට කෙනෙක්ට හිතේ ඇති වෙන්න පුළුවන්. දැන් මේ නිල වලට ප්‍රතිකර්ම කරද්දී කොහොමද කෙස් ගහ ගැලවෙන්නේ නැතුව තියෙන්නේ කියන කාරණේ. ඔව්.
ඇත්තට හොඳ ප්‍රශ්නයක්. මෙහෙම අපි කටු චිකිත්සාවේ ප්‍රධාන වශයෙන් කරන නිලස්ථාන තෙරපීම. දැන් අපි කිසියම් සහ ඕනෑම රෝගයකට ප්‍රධාන වශයෙන් කටු චිකිත්සාවෙන් මේ චීන කටු වෛද්‍ය ක්‍රමයේ රෝගයට හේතු වෙන්නේ මේ ඉන් සහ යන් වල අසමතුලිතතාවය. මෙහිදී අපි ඉන් සහ යන් වල බැලන්ස් කිරීමක් මගින් තමයි ඕනෑම රෝගයක් සුව කිරීම සිදු කරන්නේ. එහිදී ප්‍රධාන වශයෙන් කටුවක් අප ශරීරයට ප්‍රවේශ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිලස්ථානයට ප්‍රවේශ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ නිලස්ථානයේ උද්දීපනය කිරීම. මෙහිදී විශේෂයෙන් පෙති වර්ගයක්වත් දියර වර්ගයක් කිසිදු දෙයක් අපේ ශරීරයට ලබා දීමක් කරනු ලබන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් කරන නිලස්ථාන උද්දීපන තමයි. මේකේ නිලස්ථාන තෙරපීමකින් තමයි සිදු කරන්නේ. අපේ ශරීරයේ නිලස්ථාන රාශියක් තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් හිසක සියම්ල ගත්තොත් බාහුව නිලස්ථානයේ තියෙනවා. ඒක ස්ටොමක් 8 නිලස්ථානයේ තියෙනවා. හර්ගු නිලස්ථානයේ කිඩ්නි 3 මේ ආදී වශයෙන් පාදයේ පවා හිසක සියම් රදා නිලස්ථාන තියෙනවා. අත් පෙරිකාඩියම් 6 නිලස්ථානය භාවිත කරන්න පුළුවන්. මේ ආදී වශයෙන් ලෝකල් පොයින්ට්. ඒ ආදී වශයෙන් හිසේ කොණ්ඩේ යන නිලස්ථාන ප්‍රදේශ වලට ඊට අමතරව අපි කටු ප්‍රවේශ කරනවා. සාමාන්‍යයෙන් දැන් රෝගියෙකුට දැන් ගොඩාක් ඒ රෝගියාගේ ස්වභාවය අනුව තමයි කටු ප්‍රවේශ කිරීම පළපුරුදු දක්ෂ කටු චිකිත්සක කියන කටු වෛද්‍යවරයෙකු නිර්ණය කරන්නේ. සමහර අවස්ථා කටු 5ක් යූස් කරනවා. සමහර අවස්ථා කටු 10ක්, සමහර කටු 20ක් 30ක් 40ක් යූස් කරන අවස්ථා තියෙනවා. දැන් ගොඩාක්ම කොණ්ඩේ ගියපු කෙනෙකුට නීල් 10ක් 30ක් 20ක් වගේ පාවිච්චි කරනවා. මෙහිදී අපි මේ නිලස්ථානයට ඊටම සිහින්ව නිවැරදිව අපි නිලස්ථානයට අවබෝධ කරලා නිල උද්දීපනයේ තුලින් තමයි මේ කටු චිකිත්සාව තුලින් සිදු කරන්නේ. ඊට අමතරව අපි විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් ස්ටිමුලර් යන්ත්‍ර විද්‍යුත් උත්තේජක යන්ත්‍ර කියලා කියනවා. එමගින් සිදු කරනවා ඒකාකාරී විද්‍යුත් ධාරාවක් අපේ ශරීරයට ලබා දීම. නැත්නම් හිසට සහ ඒ නිලස්ථාන ලබා දීම තුළින් නිල තෙරපිය. මේ ප්‍රධානත්වයේ වන්නේ කටු චිකිත්සාවේදී චීන කටු වෛද්‍ය ක්‍රමයේදී නිලස්ථානයන් උද්දීපනය වීමෙන් තමයි මේ හිසකෙස් වර්ධනය සහ ඒවා හිසකෙස් පෝෂණයට අවශ්‍ය නිත්‍යාකාර බ්ලඩ් සර්කියුලේෂන් එක නිත්‍යාකාර ලැබිලා ඒ හිසකෙස් යාව වළකා ගැනීම සහ හිසකෙස් වර්ධනය වෙන්න හේතු කාරණා වෙන්නේ යම් හිසකෙස් ගැලවි යනවා නම් ඒකට හිසට අවශ්‍ය පෝෂක කොටස් නිත්‍යාකාරයෙන් අපේ ශරීර ලැබීම සහ නිල උද්දීපනය වීම තමයි සිදු වෙනු ලබන්නේ. එතනදී වෙන කාරණේ ඇත්තටම අලුත් හිසකෙස් එන එකද එහෙම නැත්නම් අර ගැලවී යාම අවුම් වෙලා ඒ කොණ්ඩේ නිසි අයුරින් තියෙන එකද සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඔව් ගැලවී යන හිසකෙස් වල නැවස හිසකෙස් වර්ධනය වෙනවා. ඒ වගේම තියෙන කෙස් ටිකත් ආරක්ෂා වීමක් කටු චිකිත්සාව තුළින් චිනකට වෛද්‍ය ක්‍රමය තුළින් සිදු වෙනවා. ඒත් එක්ක මිරංග අපි දැන් කතා කරත් ගොඩක් කලාවට දැන් තරුණ පාර්ශවය සහ මේ මෝටර් බයික් වල යනකොට හෙල්මට් එකක් පාවිච්චි කරනවා. එතකොට කොණ්ඩේ යන ස්ථානය ටිකක් වෙනස්. සමහරලාට තට්ටේ පෑදීම වෙන්න පුළුවන්. සමහරුන්ගේ නේප් ලයින් එකකින් කොණ්ඩේ යන්න පුළුවන්. දැන් මේ වගේ වෙලාවක මේ චීන කටු ප්‍රතිකාර ක්‍රමය කරනකොට ඒ කරන නීඩල්ස් වල ප්‍රමාණය වෙනසක් වෙනවද? එහෙම නැත්නම් ඒ ස්ථාන නිලස්ථාන වෙනස් වෙනවද? කොයි විදිහටද? ඔව් නිලස්ථාන අපි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් ප්‍රධාන නිලස්ථාන රාශියක් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් මම බාහුව කියන නිලස්ථාන කටු චිකිත්සාව ඕනම රෝගයක් ප්‍රතිකාර කිරීමේදී DU20 කියන නිලස්ථාන භාවිත කරනවා. හර්ව් එක ස්ටොමක් 8 කියලා නිලස්ථාන තියෙනවා. කිඩ්නි 3 පාද නිලස්ථාන පිටලා තියෙන පෙරිකාඩියම් 6 ඒ ආදී වශයෙන් හිසේ සිට පාද දක්වා නිලස්ථාන පිහිටලා තියෙනවා. හැබැයි මේ කොණ්ඩේ යාමේදී හිසට පමණක් නෙවෙයි. අපි පාදය ඒ වගේම අත්වල තියෙන නිලස්ථාන පවා තෙරපීමට සහ නිලස්ථාන උද්දීපනය කිරීමට භාජනය කරන්න ලබනවා. හැබැයි අංග 0.25 අඟල් භාගයේ අඟල් කාල ඒ ආදී වශයෙන් භාවිතා කරන සාමාන්‍යයෙන් 0.25 නීල් එක තමයි අපි සාමාන්‍යයෙන් පොදුවේ ඕනම කෙස් යන කෙනෙකුට කාන්තා පාර්ශවයට හෝ වේවා පිරිමි පාර්ශවයට භාවිතා කරනු ලබන්නේ ඒ 0.25 කියන නීල් එක. ඊට අමතරව අපි තම කුඩා ෆේස් නීල් පවා අපි දැන් අපි කියමු කට්ටේ පෑදලා නළල දෙපස කොණ්ඩේ යන කුඩා නීල් වර්ග භාවිතා කරනවා. එහිදී ඒ රෝගියාගේ කොණ්ඩේ යන ස්වභාවය අනුව බලලා තමයි නිර්ණය කරන අපි කොහොමද ප්‍රතිකාර කරන්න කියලා කියනවා. ඇත්තටම කටු චිකිත්සාව තුළින් අපි සනාථ කරලා තියෙනවා මේ කොණ්ඩේ යන එක වළක්වාගෙන අද බොහෝ තරුණ තරුණියන් ඒ වගේ මෙද්වි අය සාර්ථක ප්‍රතිකාර තුළින් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා ලංකාව මෙන්ම විදේශීය රටවල අය පවා මේ කටු චිකිත්සාව තුළින්. මොකද කටු චිකිත්සාව අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ඇමරිකාව, ජර්මනිය, රුසියාව, ඒ වගේම ස්විට්සර්ලන්තය, ප්‍රංශය මේ වගේ ගත්තොත් චීනය, ඉන්දියාව මේ ආදී ගත්තොත් ආසියාව සහ යුරෝපීය ලෝකෙම මේ කටු චිකිත්සාව තුළ අද වර්තමානයේ වෙන විට බහුල වශයෙන්ම පැරණි වෛද්‍ය ක්‍රමයක්. හැබැයි වර්තමානයේ විට බහුල වශයෙන් යොමු වෙන හේතුව තමයි මේ අතුරු ආබාධ නැති නොවීම. ඒ වගේම මේ වෛද්‍ය ක්‍රමයේදී අපි නිල ස්ථාන සම්බාහනය, නිල තෙරපීම සහ කටු ප්‍රවේශ කළා ප්‍රතිකාර කරන්නේ. හැබැයි ශරීරයේ ඇතුළට අභ්‍යන්තරට අපි බෙහෙත් වර්ග, පෙති වර්ග, දියර වර්ග භාවිත කරන්නේ නැහැ. එමගින් නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් අතයි භාවිත කරන්නේ.
එමගින් තමයි නිල තෙරපීමෙන් භාවිතය. එහිදී අතුරු ආබාධ ඇතිවීමක් සිදු වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි යුරෝපීය සහ ආසියාතික බොහෝ රටවල බොහෝ දෙනා අද මේ කටු චිකිත්සාවට යොමු වෙන්න හේතු කාරණා වෙන්නේ. දැන් අපි චීන කටු ප්‍රතිකාර කරාට පස්සේ දැන් අපි හිතමුකෝ අද දවසේ අපි චීන කටු ප්‍රතිකාරය කරනවා. ඊට පස්සේ දැන් නාන්න පුළුවන්ද බැරිද? මේ වගේ ආෆ්ටර් කියා පැත්ත කොයි විදිහටද අපි ලබා දෙන්නේ? ඔව් එහෙම ගැටලුවක් නෑ. දැන් ඕනම කෙනෙකුට දැන් ස්නානය කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. හිසකෙස් පවිත්‍ර තියා ගැනීම. එහිදී අපි විශේෂයෙන්ම දැන් හිසකෙස් යන රෝගියෙක් පැමුණනම් අපි හැබැයි ඔවුන්ට අර නොගැලපෙන්න ෂැම්පූ වර්ග, කන්ඩිෂනර් වර්ග, ජෙල් වර්ග ඒව ගානේ පොණ්ඩ මොස්තර කිරීම යාම ප්‍රතිකාර කරනවා කාලය තුල අපි ඒක කරන්න එපා කියලා කියනවා. හැබැයි අවශ්‍ය දෙයකට විලින් එකකට යන්න නැත්නම් මොස්තර නිරූපිකාවක් කියමු. ඔහුගේ ඔය ෆැෂන් ෂෝ එකකට යන්න නැත්නම් රංගන ශිල්පිනියන ඒකට අවශ්‍ය දෙයට යන්න එම් කරලා කමක් නැහැ. නමුත් අර දිනපතාම ප්‍රතිකාර කරන අතරතුර ඒවා අපිට නිතර කිරීම යන අර ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාණය අඩු වෙනවා. නමුත් ඒ කාලයක් තුල සාමාන්‍ය මාසයකමාරක් තුල ඕනම කෙනෙක්ගේ කොණ්ඩ යනවා ඒක වළක්වා ගැනීමේ හැකියාවක් තරුණ තරුණියන්ට මෙන්ම මැදිවියටත් කටු චිකිත්සාව තුළ චීන කටු වෛද්‍ය ක්‍රමය තුළ හැකියාවක් තිබෙනවා. මොකද බොහෝ අවස්ථා සමහර අවස්ථාවල පීනස් රෝගී තත්ත්වෙ නිසා කොණ්ඩ යන්න පුළුවන්. ඒ වගේ දැන් හිසට අවශ්‍ය පෝෂක පදාර්ථ ලැබී යාම දැන් අර ඔබතුමිය කිව්වා වගේ විශේෂයෙන්ම හෙල්මට් පැළඳීම නිතරම හෙල්මට් පැළඳීම බොහෝ තරුණයන්ගේ ප්‍රධාන වශයෙන්ම කොණ්ඩේ ගැලවී යාම කොණ්ඩේ ගස් එකින් එක නිතර ගැලවීමට හේතුවක් කරන හෙල්මට් පැළඳීම. එහිදීත් ඒ කටු චිකිත්සාව සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා චීන කටු වෛද්‍ය ක්‍රමය. දැන් මේ වගේ නිමේෂ අපිට හමු වෙනවා දැන් හිසකෙස් යාම සම්බන්ධයෙන් ගැටලු තියෙන අය ඉන්න පුළුවන්. දැන් හෝමෝන වල ගැටලු තියෙන අය. එතන ගහට ගිහලා විවිධ ඖෂධ රෝග වලට ගන්න අය අතරේ තියෙන්න පුළුවන් මේ හිසකෙස් යාම. ඒතර ඒ වගේ සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද කටු චිකිත්සාවේ තියෙන්නේ? ඔව් විශේෂයෙන්ම දැන් අපි ඇත්තටම හිසකෙස් යාමට තවත් එක් හේතුවක් තමයි මේ විවිධ රෝගාබාධ ඇතිවීම සහ එක් රෝගයක සහ නිතර බෙහෙත් වර්ග පාවිච්චි කිරීම. උදාහරණයක් වශයෙන් ගත්තොත් කැන්සර් වැනි රෝගී තත්ත්වයකදී රෝගියාගේ ප්‍රතිකාර ගන්න අතරතුර උතුමා දන්නවා. ඉතින් හිසකෙස් යාම ක්‍රමානුකූලව ටිකින් ටික පටන් ගන්නවා. හැබැයි මෙහිදී මුල් අවස්ථාවේදී රෝගියා පැමිණුණු කටු චිකිත්සාව තුළ සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීම හැකියාවක් තියෙන කොණ්ඩේ යාම වළක්වා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ තවත් විවිධ වූ රෝගාබාධ දැන් ගර්භණී කාලයේදී දරු ප්‍රසූතියෙන් පසු බොහෝ මව්වරුන්ගේ කොණ්ඩ යන හේතු කාරණාවක් වෙනවා. නමුත් එහිදී කටු චිකිත්සාව තුළින් ඒ කොණ්ඩ යාම වළක්වා ගැනීම හැකියාවක් තිබෙනවා. විවිධ රෝග සඳහා ප්‍රතිකාර ගන්න අතරතුර යන හිසකෙස් වලටත් ඒ කටු චිකිත්සාව තුළින් හැකියාවක් තිබෙනවා මේ කොණ්ඩේ වර්ධනය සහ කොණ්ඩේ යාම වළක්වා ගැනීම හැකියාව. ඉරංග මට පොඩි ගැටලුවක් ආවා. දැන් අපි හිසකෙස් සම්බන්ධයෙන් කතා කරනකොහම ඇඟේ තියෙන රෝමවල පිරිමි පාර්ශවයට වැදගත්ම දේ තමයි රැවුල කියලා කියන්නේ. කාන්තා පාර්ශවයට වැදගත්ම දේ තමයි මුහුණේ තියෙන ඇහිබැම කියලා කියන්නේ. එතකොට දැන් මේවත් අපිට අපේ කෙස් විදියට ගන්න පුළුවන් අපේ සමේ තියෙන මේ සම්බන්ධයෙන් කියන්නේ දැන් අපි හිතමු ඇහිබැම වැවෙන්නේ නැහැ. කෙනෙක්ගේ හීනි ඇහිබැම තියෙන්නේ. සමහර පුරුෂ පාර්ශවයේ කෙනෙක්ගේ රැවුල වැවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ඒවටත් මේ චීන කටු වෛද්‍ය ක්‍රමයේ තියෙනවද ප්‍රතිකාර? ඔව් අයිබ්‍රෝ දැන් වර්ධනය නොවීම එතකොට මේ නිසියාකාර රැවුල තමුන්ගේ වර්ධනය නොවීම දැන් බොහෝ දෙනාගේ උදුගෝව කෑවා කියලා කියන සමහර අයගේ දිලිර විශේෂ ශක්තිය ඇති වෙන හේතු කාරණාවක් නිසා එහිදී විශේෂ තනින් තන රාමට සුදු පහට ඇති වෙන මේ මුහුණේ ඒ තැන් වලින් ඔවුන්ගේ කේශ එන්නේ නැහැ. ඒවල ඒ අපහසුතාවය ඇත්තේ රෝම එන්නේ නැහැ. එහිදී ඒ කටු චිකිත්සාවේ තම සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ අයිබ්‍රෝ වලටත් ඒ වගේම රැවුල වර්ධනය කිරීමද බොහෝ තරුණයන්ගේ තියෙන ප්‍රධාන ගැටලුව නිසියාගේ හෝමෝන වල ව්‍යාකූලතා හෝමෝන නිසියාකාර ශරීරය තුළ ඒ ක්‍රියාත්මක නොවීම හේතු පාදක කරගෙන සහ විවිධ පෝෂක පදාර්ථ ඌනතාවයන් සහ විටමින් ඌනතාවයන් ආහාරයේ ඇති වෙන පෝෂක පදාර්ථ නිසියාගෙන ලැබී යාම සහ විවිධ වූ රෝගාබාධ නිසා ඇති වෙන හේතු කාරණා තියෙන මෙහිදී සාර්ථක ප්‍රතිපාර කටු චිකිත්සාවේ තියෙන එහිදී ඒ නිල ස්ථානවලට අපි මුහුණ ප්‍රදේශයට ඒ ප්‍රතිකාර කරන ඊට අමතරව පාදය අත ආදී නිල ස්ථානවලට සහ මැෂින් වර්ග යොදාගෙන වර්ණ කටු චිකිත්සාව ඒ වගේම අපි ඇඟිලි තුඩු ආදාන නිල සම්බාහන නිල තෙරපීම මෙමගින් සුව කර ගැනීම හැකියාවක් තියෙන ඊට අමතරව විද්‍යුත් උත්තේජක යන්ත්‍ර කොස්මෙටික් ඇපරේටස් යන්ත්‍ර මෙමගින් නිල ස්ථාන තෙරපීමට කුඩා විද්‍යුත් ධාරාවක් ඒ ශරීරය තුළ ලබා දෙන නිල තෙරපීම මගිනුත් සිදු කිරීමේ හැකියාවක් තිබෙන මේ ආකාරයට දිගු රැවුල සහ අයිබ්‍රෝ නැති අයට ඒක වර්ධනය කිරීමේ හැකියාවක් තියෙන ඒ වගේම දිගුවන් කෙස් කලඹක් වුණා කටු චිකිත්සාව තුළින් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබට තිබෙන ප්‍රධාන ගැටලුවක් ලෝකයේ තියෙන තවත් එක් වෛද්‍ය ක්‍රමයක් සමගින් චීන කටු ප්‍රතිකාර සමගින් කොහොමද විසඳන්නේ කියන කාරණේ අපි කතා කරේ. විශේෂයෙන්ම හිසකෙස් යාමේදී මොන වගේ ප්‍රතිකාරමද චීන කටු ප්‍රතිකාර මැසුකින් තියෙන කාරණේ කතා කරේ. ඉතින් බොහොම ස්තුතියි චීන කටු පිළිබඳව අපිට උපදෙස් ලබා දුන්නු වෛද්‍ය නිලධාරී ප්‍රසාද් දේශප්‍රිය මහතාට. බහස්පෙන්දා නුගසෙන්න
පැමිණිලා මේ කාරණේ කතා කරන්න. අපි බලාපොරොත්තු වෙනවා තවත් දවසක චීන කඩු ප්‍රතිකර්ම ඇතුළේ මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් කියලා කතා කරමු. ඉතින් තවත් දවසක හමු වෙමු. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ආයුබෝවන්.